සුබ දවසක් ඔයාට. අද මං කියලා දෙන්න හදන්නේ මගුල් ගෙදරක, දාන ගෙදරක, ඒ වගේම විශේෂ අවස්ථාවක කෑම මේසෙට නැතුවම බැරි අල බැඳුම කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. මං අද අඩුවක් නැතිව හැමදේම කියලා දෙනවා. ඒ වගේම channel එකත් subscribe කරන්න කියලා අදරෙන් මතක් කරනවා. මං අද අල බැඳුම හදන්න සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 4ක් පාවිච්චි කරනවා. අල ටික මම මෙතනදී හොඳට සෝදලා අරගන්නේ. මොකද අල තඹන්නේ පොතු පිටින්ම නිසා. මං දැන් අල තඹ ගන්න භාජනයට අල ටික දාගන්නවා. මේ වගේ ඇලුමිනියම් භාජනයක් පාවිච්චි කරොත් ඉක්මනින්ම තඹ ගන්න පුළුවන්. ඊළඟට මම අල ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. ඊළඟට ලුණු තේ හැන්දකුත් මම මේකට එකතු කරලා අල ටික තඹ ගන්නවා. ඔන්න දැන් මං අල ටික තඹගෙන ඉවරයි. අල තඹ ගන්නකොට බෙරි වෙන්නෙත් නැතිව අමුවටත් නැතුව හරි පදමට තඹ ගන්න මතක තියාගන්න ඕනි. තඹගත්ත අල ටික මම වෙනත් භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ ඇල් වතුර එකතු කරලා අල ටික නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ඒ අතරෙදි මම මේ දේවල් සූදානම් කරගන්නවා. මම මෙතන අරන් තියෙනවා බීලුණු ගෙඩි 2ක් හීනියට ලියලා. ලුණු ටිකක් වැඩියෙන් ගන්න, මොකද බදිනකොට ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට හීනියට කපාගත්ත අමු මිරිස් කරල් 3ක් අරගත්තා. ඒ වගේම නැටි ඉවත් කරපු කරපිංචා ඉති 4ක කොළ මම මෙතනදී අරගත්තා. ඊට අමතරව අපිට ඕනි වෙනවා උඹලකඩ මේස හැඳි 2ක් වගේ මං අරගත්තා. අලත් දැන් ටිකක් නිවිලා තියෙන්නේ. ඒක නිසා මං සුද්ධ කරගන්නවා. පුළුවන් නම් හොඳටම නිමෙන්න ඇරලා සුද්ධ කරගන්න. එතකොට තමයි පොතු ඉක්මනින් ගලව ගන්න පුළුවන්. මේ වගේ රෙසිපි හැමදාම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් comment section එකේ ලියාගෙන යන්න. ඔන්න මං අල ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් අපි අල ටික කපා ගන්න ඕනි. අල කපා ගන්නකොට පොඩි අල ගෙඩි කෑලි 4කට කපා ගන්නවා. ලොකු අල ගෙඩි කෑලි 8කට කපා ගන්නවා. අල කපා ගන්නකොට හරිම පරිස්සමෙන් අල කෑලි පොඩි වෙන්නේ නැති විදිහට කපා ගන්න ඕනි. කපාගත්ත අලයකට ලුණු තේ හැඳි භාගෙකුයි කහකුඩු තේ හැඳි භාගෙකුයි දාලා කලවම් කරගන්නවා. මේ වෙලාවෙදිත් අත තද කරන්නේ නැතිව හරිම පරිස්සමෙන් තමයි මේ වැඩේ කරගන්න ඕනි. මොකද අල කෑලි පොඩි වුණොත් අල බැඳුමේ අපි බලාපොරොත්තු වෙන පෙනුම අරගන්න බෑ. කහයි ලුණුයි අත ගාපු අල ටික පැත්තකින් තියාගෙන අපි තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටිකක් වැඩියෙන් එකතු කරගන්න ඕනි. තෙල් ටික රත් වීගෙන එනකොට අපි කපාගත්ත ලුණු වලින් ටික ටික දාලා බැද ගන්නවා. මෙතනදී ලුණු රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. ලුණු වල තෙත ගතිය වැඩි නිසා ලුණු බෙදෙන්න ටිකක් වෙලාව යනවා. හැබැයි ලුණු වල තෙත ගතිය ඉවත් වෙච්ච ගමන්ම ලුණු ටික ඉක්මනින්ම බෙදෙනවා. ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි ලුණු බදින්න ඕනි. මොකද ලුණු බෙදිලා වැඩි වුණොත් තිත්ත රස එන නිසා. ලුණු වල හොඳ රන්වන් පාට අපිට ඕනි වුණත් මෙන්න මේ පදම ආවට පස්සේ අපි ලුණු ටික තෙලෙන් ඉවත් කරගන්න ඕනි.
මොකද ලූණු තෙල් එකෙන් අයින් කරගත්තත් ලූණු වල තියෙන රස්නෙට ලූණු තව ටිකක් බැදිලා තද දුඹුරු පාටට හැරෙනවා. ඔයා මීට වඩා වැඩි වෙලාවක් ලූණු ලිපේ තියාගත්තොත් ලූණු බැදිලා වැඩි වෙලා තිත්ත රසයක් එන්න බලයි. මේ විදිහට අපි ලියාගත්ත ලූණු ඔක්කොම බැද ගන්නවා. මුලින් මං කිව්වා වගේම ලූණු ටිකක් වැඩිපුර එකතු කරගන්න එක හේතුවක් තමයි ලූණු බදිද්දි අඩු වෙන එක. අනෙක් දේ තමයි අල බැදුමට ලූණු ටිකක් වැඩියෙන් එකතු කරාම ගොඩක් රසයි. මේ වෙලාවේදී අපි ලූණු ඔක්කොම බැදගෙන ඉවරයි. බැදගත් ලූණු ටික අපි එකතු කරන්නේ මෙන්න මේ වගේ තෙල් කොලයක් උඩට. එතකොට ලූණු වල තියෙන වැඩි තෙල් ටික තෙල් කොලයට උරා ගන්නවා. ඊළඟට ඒ තෙල් එකටම අපි හීනියට කපාගත්ත අමු මිරිස් කරල් ටික දාලා බැද ගන්නවා. මේ වෙලාවේදී අඩු ගින්දරේ තමයි මම මිරිස් ටික බැදගන්නේ. ගින්දර වැඩි වුණොත් එකපාරටම මිරිස් ටික කළු වෙලා යයි. මෙන්න මේ ගානට බැදුනහම මිරිස් ටික තෙල් එකෙන් අයින් කරගන්නවා. ඊළඟට ඇතිලියක් හරි සස්පානක් හරි ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් එකතු කරනවා. මෙතනදී ඉඩ තියෙන භාජනයක් ඔයාලා ලිපේ තියාගන්න. තෙල් ටික රත් වෙද්දී හීනියට ලියාගත්ත සුදු ලූණු බිකි දෙකක් එකතු කරනවා. එකතු කරපු සුදු ලූණු රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. මෙන්න මේ වගේ සුදු ලූණු ටික බැදෙද්දී අපි කරපිංචා කොළ ටික එකතු කරනවා. එකතු කරපු කරපිංචා තෙලෙන් ටිකක් බැදෙන්න දෙනවා. කරපිංචා තෙලෙන් හොඳට බැදුනහම බැදුමට වෙනමම රසක් එකතු වෙනවා. කරපිංචා ටික බැදීගෙන එනකොට ලිපේ ගින්දර අඩු කරලා අපි අරගත්ත උම්බලකඩ මේස හැඳි දෙක එකතු කරනවා. මේ වෙලාවේදී ලිප අඩු ගින්දරේම තියාගන්න මතක තියාගන්න. නැත්නම් උම්බලකඩ බැදිලා වැඩි වෙයි. ඊළඟට මම ලුණු තේ හැඳි භාගයකට ටිකක් අඩුවෙන් එකතු කරගන්නවා. මෙතනදී ලුණු ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මොකද අපි දැනටමත් අලවලට ලුණු දාලා තියෙන නිසා ලුණු මිරිස් කරපිංචා වලට විතරයි ලුණු ඕනි වෙන්නේ. මේ අමුද්‍රව්‍ය ඔක්කොම තවත් තප්පර 3-4ක් මම අඩු ගින්දරේ තියාගන්නවා. දැන් මම කෑලි මිරිස් තේ හැඳි 3ක් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික එකතු කරලා කලවම් කරන ගමන්ම මම ලිප ඔෆ් කරගන්නවා. කෑලි මිරිස් එකතු කරාට පස්සේ ලිප ඔන් එකේ තියාගන්න එපා. මොකද කෑලි මිරිස් බැදිලා වැඩි වෙනවා. ඊළඟට මම කපලා ලුණු කහ අතගාලා තිබ්බ අල ටික මේකට එකතු කරනවා. ඒත් එක්කම බැදපු ලුණු සහ අමු මිරිස් ටිකත් එකතු කරනවා. පහේ ඔක්කොම එකතු කළාට පස්සේ හැඳි ගන්න යන්න එපා. එහෙම වුණොත් අල කෑලි ටික පොඩි වෙලා යයි. මේ විදිහට ඇතිලිය හරි සස්පාන හරි හොලවලා අල ලුණු මිරිස් එකට මිශ්‍ර කරගන්න. දැන් ඔයාලටම පේනවා අල කෑලි පොඩි වෙන්නේ නැතිව ඔක්කොම අමුද්‍රව්‍ය ටික එකට මිශ්‍ර වෙලා ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවා අල බැදුමට. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ආයෙත් රස රෙසිපියකින් හමු වෙමු.